Hi guys, ඔන්න අදත් වීඩියෝ එකක් ගෙනාවා. අද ගෙනාව වීඩියෝ එක තමයි WhatsApp වල අලුතෙන් ආව ෆීචර් එකක් වෙච්ච මේ යූසර් නේම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක හැමෝම මේ දවස්වල කතා බහ කරනවා මේ යූසර් නේම් එක චේන්ජ් කරගන්න කියලා. මොකද ඒක ඇත්තටම මේ අපිට දැම්ම යූසර් නේම් චේන්ජ් කරගත්තම ලේසියි. එතකොට අපේ නමටම දානවා නම් ඒක නමටම දාගන්න පුළුවන්. ඉස්සරහට නැත්තම් හැමෝම දාගත්තට පස්සේ ඔයාගේ නමටම යූසර් නේම් එක චේන්ජ් කරගන්න බැරි වෙනවා. ගොඩක් අය කියලා තිබ්බ මේක බිස්නස් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් මොකක් හරි දැන් ප්‍රසිද්ධනේ බ්‍රෑන්ඩ් නේම් තියෙනවනේ. අන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් ඕගොල්ලෝ යූස් කරලා මේකේ හදලා තිබ්බ WhatsApp යූසර් නේම් එකක් ඒ බ්‍රෑන්ඩ් නේම් එකයි දෙක්කනට ඒක ආයෙ හදන්න බෑ. ඒ නමින්ම එකෝ ඒ බ්‍රෑන්ඩ් නේම් එක යූස් කරලා එක හරි දෙක හරි මොකක් හරි යූස් කරලා තමයි මේ බ්‍රෑන්ඩ් නේම් එක හදන්න වෙන්නේ. එතෙන්දී අර සමහර අය මෙන්ෂන් කරලා තිබ්බ එහෙම හදලා තියෙනවා නම් එයා සමහර කම්පැනි වලින් මේ බ්‍රෑන්ඩ් නේම් එක ඔයාගෙන් ගන්න සල්ලි ගෙවලා එහෙම ගන්නවා කියලා. එහෙනම් කොහොමද දන්නේ නැහැ. ඇත්තටම යූසර් නේම් එකක් ඉතින් අපි මේක ක්‍රියේට් කරොත් ආයේ වෙන කෙනෙක්ට ඒක හදන්න බැරි වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ දැම්ම මේක try කරලා දැම්ම යූසර් නේම් එක චේන්ජ් කරලා තියාගන්න. මේක Android වල නම් available තියෙනවා. මේ iPhone වල නම් දැනට ඒක මම latest update දාලා තියෙන්නේ. ඒත් ඒක දැක ගන්න හම්බුනේ නැහැ. හැබැයි Android වල නම් ඒක අපිට ලේසියෙන්ම බලා ගන්න තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන pop up වෙලා තියෙන්න පුළුවන්. ඒක notification එකම ඒක change කරගන්න කියලා. user name එක change කරගන්න කියලා future එකක් විදියට. එහෙම නැත්නම් ඔයගොල්ලොන්ගේ මෙතන dot 3 touch කරලා මෙතන settings වලට යන්න. accounts වලට යන්න. accounts වලට ගියාට පස්සේ පල්ලෙහාට scroll කරද්දිම ඔයාලට පේන්න තියෙනවා your account කියන එක පල්ලෙහා. කලින් නම් තිබ්බේ change phone number කියන එක විතරයිනේ. ඊට උඩින් තියෙනවා user name කියලා අලුතෙන් feature එකක් ඇවිල්ලා. මේ user name එක අස්කාරට පස්සේ ඔයාලට පුළුවන් මෙතන create user name කියලා ඔයාලටම ඔයාගේ නමින්ම හරි නැත්නම් ඔයාලට මොකක් හරි brand එකක් තියෙනවා නම් ඒකෙන් හරි මේ user name එක create කරගන්න. එතකොට ඉස්සරහට ඔයාලට phone number එක කාටවත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ user name එක දීලා එයා එක්ක chat කරන්න පුළුවන්. එහෙමනම් guys මේක හදලා බලන්න. මම මේකම iPhone වලත් වෙලා තියෙන දේ පෙන්න WhatsApp වලින් මේ iPhone වලට තාම මේක feature එක දීලා නැද්ද දන්නේ නැහැ. ඒක කොහොමද මනින්ම දේවි iPhone වලට. දැනට නම් මේක විතරයි තියෙන්නේ. මම iPhone වල තත්ත්වෙත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ගිහිල්ලා බලමු iPhone වල තත්ත්වෙ මොකද්ද scene එක කියලා. මෙන්න මේකයි iPhone වල තත්ත්වේ. කලින් අර Android එක මම පෙන්නපු වීඩියෝ එකේ තිබ්බනේ අන්නකේ මේ accounts වලට ගියාට පස්සේ කිලින්ම මේ change phone number එකට උඩින් කිලින්ම user name එක change කරගන්න තියෙනවා. නමුත් මේ මගේ දැනට තියෙන්නේ අලුත්ම WhatsApp වල update එක. ඒත් මේ phone එකේ අපිට බලා ගන්න නැහැ මේ user name එක change කරන එක. හැමෝම ගොඩක් අය මම දැක්ක දාලා තියෙනවා අපිට තාම latest update එක තිබ්බත් ඒක දකින්න නැහැ කියලා. issue එක තියෙන iPhone වලට තාම දීලා නැහැ. මං හිතන්නේ මේගොල්ලෝ ඉක්මනට දේවි. ඒක කොහොමද දන්නේ ඔයා මේක මේ වීඩියෝ එක බලද්දි සමහර විට දීලා තියෙන්නත් පුළුවන්. දැනට නම් මේක user name එක change කරගන්න iPhone users ලට available නැහැ WhatsApp වල. ඒක වාගේ issue එකක් නෙමෙයි. Android වල නම් ඒක දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට නම් පාස්වෙන්ම user name එක change කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ Android එකක් use කරනවා නම් ඒකෙන් change කරගන්න බලන්න. නැත්නම් PC version එකකට දාලා ඒ කියන්නේ මේ PC එකට log වෙන්න පුළුවන් WhatsApp වලින්. එහෙම ඔයගොල්ලෝ බලන්න ඒකින් හරි change කරගන්න user name එකක්. මොකද පරක්කු වෙන්න වාගේ නමටම හදන්න බැරි වෙයි ඔයාලට user name එකක්. ඒක නිසා පොඩ්ඩක් try කරලා බලන්න දැන් හදාගන්න. මෙතන අනිවාර්යෙන් එන්නේ change phone number එකට උඩින් තමයි මේ user name එක change කරගන්න. ඒ වගේම අමතක කරන්න එපා මේ user name case එක නිසා අනිවාර්යෙන් passkey එකක් add කරලා තියාගන්න ඕගොල්ලෝ. නැත්තම් දඩපේ අයියලගේ හැටි user name එකෙන් ඉක්මනින්ම සමහර විට log වෙන්න පුළුවන් වෙයි ඔයාගේ account එකට වෙන කෙනෙක්ට. ඒක මේ අපේ අයියලා හොයාගන්න පුළුවන් ඒකට මොකක් හරි ක්‍රමයක්. ඒක නිසා passkey එක use කරලා තියන්න. ඒක අපේ security එකට හොඳයි. නැත්තම් නිකන් බොරුවට වාගේ chat එක වෙන කෙනෙක්ට බලන්න අවස්ථාවක් දෙන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා පොඩ්ඩක් ඒක ගැනත් මතක තියාගන්න. නම් ගිහිල්ලා එන්නම් guys. අනිවාර්යෙන් follow කරගෙන යන්න අමතක කරන්න එපා. like එකක් දාගෙන comment එකක් දාලා යන්න ඕගොල්ලෝගේ අදහස. ගිහිල්ලා එන්නම් peace.